හායි ගයිස්, කොහමද ඔයාලට? මං හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. ඔන්න මේ වීකෙන්ඩ් එකෙත් මම ගාඩ්නින් වැඩ පටන් ගත්ත උදේම. මේ තියෙන අපි හිටවපු මුකුණු වෙන පාතේ එකේ තුන් පාරක් විතර වගේ මුකුණු වෙන කපලා අරගත්තා. ඒ තැන් වලට දැන් ගිරිසිරිය කොළ දෙකක් දාගන්නවා. එතකොට මුකුණු වෙන කපාගත්ත තැන් වල තියෙන නටු වේලෙන එකත් වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම ඉක්මනට ආපහු ලිය දාලත් එනවා. වෙන මොකුත් පෝර එකතු කරගන්නෙත් නෑ. ගිරිසිරිය කොළ දිරලා ඒකෙන් එන පෝර වලින් තමයි මුකුණු වෙන ටික ඉක්මනට හැදෙන්නේ. මේ තියෙන මගේ කහ පාට බොංචි වැල. ඒකේ පැල කීපයක් හිටවුවත් මේක විතරයි දැන්ට ඉතුරු වෙලා තියෙන්නේ. ඔයාලා දකින්න ඇති මම ඊට කලින් වීඩියෝ එකකදී පුහුල්ලට පැල කරගන්න වීඩියෝ එකක් ගෙනාවා. මේ පැල කරගත්ත පුහුල්ලට තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ මගේ ඩුබයි වට්ටක්කා බටානා කියලා කියන්නේ අන්නේ වැල් ටික. ඒකේ දැන් ගෙඩි හැදෙන්න ලඟ වෙලා තියෙන ඉත්තෑවෝ ඇවිල්ලා ඒ වැල් වල තියෙන දළු ඔක්කොම කාලා ගිහිල්ලා. මේ තියෙන්නේ රාබු පාත්තිය. ඒකේ තාම අල පොඩියට තමයි තියෙන්නේ. මේ තියෙන්නේ පැල කරපු ඇට කීපයක් ගෙඩියට වැටිලා පාත්තියෙන් එළියේ අල විදියට හැදිලා තියෙනවා. තාම ඒත් ගලවන්න තරම් කාලයක් මේ නෑ. මේව තව ටිකක් ලොකු වෙන්න ඕන. තව මාසයකින් වගේ ගලවන්න පුළුවන්. එතකොට මම ඒකත් වීඩියෝ එකක් අරන් එන්නම් ඔයාලට. මේ තියෙන්නේ අපේ ගෙදර හිටවගත්ත නයි මිරිස් පැල කීපයක් තියෙනවා. දැන් ඒකෙත් කරල් එන්න පටන් අරගෙන තියෙන්නේ. මේ තියෙන බණ්ඩක්ක හිටවගත්ත ටික ඒවයි තාම කරල් එන්න පටන් අරගෙන නැහැ. පෝර නම් දාලා තියෙන්නේ. බලමු ඉස්සරහට මම වීඩියෝ එකක් අරගෙන එන්නම්. මේ තියෙන්නේ බොංචි වැල්. මේක කොළ පාට බොංචි එක. හැබැයි මේක වැල් යන්නේ නැහැ. පඳුරු විදියට තමයි හැදෙන්නේ. ඒවෙත් මල් දැන් කීපයක්ම හැදිලා තියෙනවා. ඉස්සරහට කරල් විදියට හැදුනා මම ඔයාලට ඒකත් වීඩියෝ එකක් අරන් එන්න. අද දවසේ මම කංකුම් රාබු ඒ වගේම තව බොංචියට ටිකක් මම ගෙනාවා. ඒකත් පැල කරගන්න හදන්නේ. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මේ තියෙන ඉඩමේ වැටට හිටවගත්ත මෑ කරල් වැල්. ඒවර නිතරම කෝටු වලට පොඩක් ලං කරලා තියනවා. නැත්නම් ඒව තනකොළ ගස් වල හැම ඉක්මනට එතෙනවා. මෑ කරල් වලට අමතරව දඹල වැලුත් මේ අතර හිටවගෙන තියෙනවා. තාම කරල් හැදිලා නැහැ. පෝර දාලා තියෙන්නේ. දැන් මම එතන පොඩි ඉඩක් තියෙනවා. ඒකේ පාති දෙකක් හදා ගන්නවා. ඉඩම හරහට වැටලා තියෙනවා පොඩි කොටයක්. ඒක නිසා ඉඩ පොඩ්ඩක් ඇහැරිලා තියෙන්නේ. නමුත් මේ විදියට පාති දෙකක් හදා ගන්නවා. රාබු ඊට පස්සේ කංකුම් හිටවන්න.
මේ වෙලාවේ ඇත්තටම ගොඩක් ලොකු අවුවක් තියෙනවා. පෙච්චෙනවා වගේ. ඉතින් ඒ නිසා මං ගෙදර ගියා. ස්ප්‍රයිට් එකක් මේ චියා සීඩ්ස් දාලා අයිස් කැට දාලා බොන්න තමයි මේ හදන්නේ. මේ හවස තේ එකක් බිව්වා හැලප කාලා. ඊට පස්සේ ආපහු වැඩ පටන් ගන්න තමයි හදන්නේ. උදේ වරුවේ පාත්ති හදලා ඒ ටික ඔක්කොම ලෑස්ති කරා. ඒ වගේම පැල වගේක් තිබුණා. ඒ ටිකත් හිටවන වලවල් හදලා තිබ්බේ. හවසට තමයි පැල ටික හිටවන්නේ. මොකද අවුව නිසා පැල මැලවෙන්න බලනවනේ. ඒ නිසා ඇට වර්ගයමත් උදේට හිටවන නම් හොඳයි. ඒත් මම ඒක අවුව වැඩි නිසා හවසම හිටවන්න තමයි හදන්නේ. මේ මම ගෙනාව මාළු මිරිස් පැල ටිකක් තිබුණා. මාළු මිරිසුයි වම්බොටුයි. ඉතින් මම වලවල් කපාගත්ත දවල්. ඒවට පස් ටිකත් එහෙම දාලා තින්නේ. ඊට අමතරව කොම්පෝස්ට් පොරක් දාලා පැල ටික හිටව ගන්න තමයි දැන් මේ හදන්නේ. අවුව සැර වැඩි නිසා උදේට පැල හිටවන්න බෑ. මොකද දවල් වෙද්දී ඒවා ඉක්මනට මැලවෙන්න බලන නිසා. ගොඩක් හොඳ පැල හිටවන්න හවස තමයි. දැන් මේ වම්බොටු පැල ටික හිටව ගන්න ඉඩ ටිකක් මදි වුණා. ඒ නිසා ආපහු වලවල් ටිකක් හාර ගන්නවා.
එළවලු පැළ ගොඩක් හොඳ යට ගෙදරම පැළ කරලා හදාගන්න පුළුවන් නම් ඒත් ඇට වර්ග පැළ වෙලා පැළයක් විදියට එනත් ගොඩක් කාලයක් යන නිසා මං පැළ තවානෙම පැළ අරන් ආවා. එතකොට ඉක්මනට හිටව ගන්න පුළුවන් නිසා.
මේ තියෙන මම හිටවන්න ගෙනාපු කංකුන් ඇට මේ විදිහට පැකට් විදිහට තමයි තියෙන්නේ. ඒවා රෝස පාටයි දම් පාටයි හුරු කලර් එකක් තමයි තියෙන්නේ. මීට කලින් මාත් දැකලා තිබුණේ නැහැ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. දැන් මම මේ කලින් හදාගත්ත පාත්තියේ තීරු විදියට ඇඳලා ඒකේ කංකුන් ඇට ටික දාගන්නවා. පාත්තිය ඇතුළට මේ සෙරෙප්පු දාගෙන වැඩ කරද්දී අමාරු නිසා සෙරෙප්පු දෙක ගලවලා තමයි ඇට වර්ග ඊටවන්න ගියේ. ඒ වුණාට බිම තිබ්බ කෝට්ටක් ගෙනලා කකුලත් තුවාල වුණා. ඒ නිසා ඔයාලත් වැඩ කරද්දී ටිකක් පරිස්සමෙන් මොකද උදළු පිහි ඒවත් අතේ තියාගෙන වැඩ කරද්දී හිතන්නේ නැති විදියට අනුතුරු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැනත් ඔයාලා පොඩ්ඩක් බලන්න. මේ වෙලාවේ මම පේලි විදියට කෝට්ටකින් පොඩක් ආරගෙන ඊපස්සේ ඒකට කංකුන් ඇට ටික දාලා මේ විදියට පැල කර ගන්නවා. කංකුන් ඇට ටික දාලා ඒවා වැහෙන්න කොම්පෝස්ට් වලට පාත්තිය හදද්දී අයින් කරගත්ත වැඩි පස් ටිකක් තියෙන ඒවත් කවලම් කරලා ඇට ටික වැහෙන්න ඒ පස් ටිකක් දා ගන්නවා.
මේ තියෙන මම ගෙනාපු බොන්චියට පැකට් එක. ඒකේ අර මීට කලින් බැල කරගත්තට බොන්චි පැලවුන්නේ නැහැ සමහර තැන්වල. ඒ ටිකට මම දැන් මේ ඇට වලින් හිටව ගන්න තමයි යන්නේ. මේ කොළපාට වැල් බොන්චි එකක්. ඒකත් අර මීට කලින් හිටව ගත්තට ඒවා පැලවෙන්නේ නැහැ හරියට. දැන් ඒ වලවල් වලට මම ආපහු ඇට ටික දාලා පැල කර ගන්නවා. මේ තියෙන්නේ රතු තම්පල ඇට පැකට් එකක්. මීට කලින් වීඩියෝ එකේ මම ගෙනාවා තම්පල ඇට පැල කරගෙන වීඩියෝ එක. ඒකෙදි පැල කර තම්පල පැලවුණාට මේ එකම එක පැලේ තිබ්බ රතු පාට ඒවා අනිත් ඔක්කොම කොළ තම්පල තමයි හැදිලා තියෙන්නේ. බලමු මේ ටික පැල කරගෙන එකකින්වත් රතු පාට ඒවා හැදෙයිද කියලා. මේ තියෙන්නේ හැදිච්ච රතු පාට තම්පල පැලේ. එකයි රතු පාටින් තියෙන අනිත් ඒවා කොළ පාට තම්පල තමයි හැදිලා තියෙන්නේ. කමක් නැහැ උනාට ඒවත් කැමරට ගන්න පුළුවන්. thank you so much වීඩියෝ එක ඉවරනකම් බලුවට. channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉස්සරහට අපෝ අලුත් වගා කරන වීඩියෝස් ටිකකුත් අරගෙන එන්නම්. එහෙනම් අපෝ අලුත් වීඩියෝ එකක් හම්බ වෙනකම් පරිස්සමෙන් සතුටින් ඉන්න. සුබ දවසක්.